කොහොමද ඔයගොල්ලෝ හැමෝටම හරි ඉතින් අනන්දත් ලස්සන වීඩියෝ එකක් ගේන්න හදන්නේ. ඔයගොල්ලෝ හොඳින් සතුටු ඇති කියලා මං හිතනවා. ඉතින් මේ මොකද මේ ලෑස්ති වෙලා ඉන්නේ මං එළියට යන්න තමයි දැන් මේ ලෑස්ති වෙලා ඉන්නේ. එළියට ගිහින් ඇවිල්ලාම අපි කතා කරමු මොකද කියලා අපි එහෙනම් කතා කරමු. මොන දේ කරන්නත් කාලේ ඉන්න ඕනේ. ඉතින් මං කාලෙම එළියට යනවා කියලා හිතුවා. මේ මගේ කැම්පින්. හරි ඊට පස්සේ මම මේ nail colors ටිකක් remove කරගෙන තමයි මම එළියට ගියේ. ඒකත් කරගෙන එළියට ගියේ. ඉතින් දැන් ඉතින් අපි එළියට යමු. එහෙනම් යන්න. හරි එහෙනම් එළියට යමු දැන්. This is my skincare time. හරි ඔන්න දැන් එළියට ගිහින් ඇවිල්ලා මම මගේ skincare ටික කරන්න හදන්නේ. එළියට ගියහම මගේ ගොඩක් මූණ ටික කොයි වෙනවා. ඒ නිසා මම ගොඩක් වෙලාට එළියට ගිහින් ගමම්ම වගේ මම ස්ක්‍රබ් චුට්ටක් ගාලා ෆේස් වොෂ් ටිකක් ගාලා හොදනවා. දැන් මම මේ ස්ක්‍රබ් තමයි ගන්නෙ. ඉතින් දැන් ස්ක්‍රබ් ටික ගන්න හදන්නේ. ඉතින් මගේ ස්කින් කෙයාර් තමයි මේවා. ඉතින් ස්ක්‍රබ් ටික හොඳට ගාලා හොඳට මේ වගේ මූණේ ගාලා හොඳට මසාජ් කරගන්න ඕනේ. මම නම් ගොඩාක් මසාජ් කරන්නේ පොඩ්ඩක් ගාලා පොඩ්ඩක් මසාජ් කරනවා. ඊට පස්සේ මම ෆේස් වොෂ් ගන්නවා. අපි බලමු ෆේස් වොෂ් ගන්නකොට. ඉතින් දැන් ස්කින් කෙයාර් ටික කරලා ඉවර වෙලා මම ඊට පස්සේ ගන්න මෙන්න මේව ටික තමයි. මගේ හඳයි ගොඩාක් කළු වෙලා තියෙන බ්ලැක් වෙලා තියෙන. ඒ නිසා මම ඒකට මෙන්න මේ ඩේ ක්‍රීම් එක ගන්න. මේ ඩේ ක්‍රීම් එක ප්‍රොවෙන්ස් එකේ එන ඩේ ක්‍රීම් එක. ඉතින් මේ ඒක මම ඇප්ලයි කරන මගේ ඇසට කළු වෙච්ච නිසා බ්ලැක් හෙඩ්ස් නිසා. ඒ වගේම මම තව දෙයක් පාවිච්චි කරනවා. ඒක මම ඔයාලට කියන්නම්. ඉතින් මම කියන්නම් කිව්වේ අනිත් එක තමයි මෙන්න මේක. ජැනෙට් එකේ එන මේ ස්කින් ක්ලියර් ෆෙයානස් විටමින් එකක් මේක. ඉතින් මම මේකත් ගන්න වෙලාවල් තියෙනවා. දැන් ගොඩාක් වෙලාවල් වල ගන්නෙ නැහැ. ඔන්න ඒකත් මම දැන් ගන්න හදන්නේ. ඉතින් මගේ කටහඬ වෙනස් ඇති මට ඒ වීඩියෝ එකේ මුලදී කියන්න බැරි වුණා. මගේ කටහඬ වෙනස් වෙලා මම හිම්බිරිස්සාව හැදුවා. ඉතින් ඒකයි. ඉතින් ඔන්න මං ස්කින් කෙයාර් වැඩත් කරලා ඉවර වෙලා මම ඊළඟට කරේ TikTok එකට මම මල් හදන හැටි එපිසෝඩ් වලින් ගහනවා කියලා කිව්වා. ඒක වීඩියෝ එකක් කරා ඊට පස්සේ. ඉතින් ඔහොම තමයි අද දවසේ ගෙවුනේ. ඊළඟට තව වීඩියෝ එකක් මම ගේන්න ඉන්නවා. ඉතින් වැඩ ගොඩක් තියෙන මාසයක් මට මේ මාසේ. ඉතින්
ඔයගලන්ට වීඩියෝස් ඇක්ටිව් වෙන්න මම ගේනවා මේ මාසෙම. ඉතින් මගේ ටී ටයිම් එක තමයි මේ තියෙන්නේ. ඉතින් ටී ටයිම් එකට මම බීම් එකක් බොනවා. ඉතින් බීම කිව්වට කූල්ම කරලා නෙමෙයි. මේක නිවිච්ච බීම් එකක්. ඉතින් ඔන්න එහෙනම් අදට වීඩියෝ එක ඉවර කරන. අයි ලස්සන වීඩියෝ එකකින් අයි හම්බ වෙනකම් අදට ගිහිල්ලා එන්න. බයි බයි. ඔයගොල්ලෝ හැමෝටම thank you for watching. Bye bye.